අයිබෝවන් වින්ඩිවයිබ්ස් YouTube channel එකට අදත් ඔයාලාව ආදරයෙන් පිළිගන්නවා. වෙනදට වඩා මම අද අරගෙන වීඩියෝ එක ගොඩක් පොඩි. ඉතින් මේ ට්‍රිප් එකත් අපි මීට අවුරුද්දකට විතර කලින් ගියපු ට්‍රිප් එකක්. ලංකාවේ ගොඩාක් තැන්වලට අපි ගිහිල්ලා තිබ්බට අපි තවත් ගියපු නැති තැනක් තමයි මේ දුන්හිඳ දියඇල්ල කියන්නේ. මෙතන පාස් කරන් අපි ඕන තරම් ට්‍රිප් ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි මේක මිස් කරන් තමයි ගිහින් තියෙන්නේ. අපිට ඒක එච්චර නෝට් උනේත් නැහැ. කොහොම නමුත් අපි මේ සැරේ බදුල්ලට යන ගමනේදී අපි හිතාගත්තා දුන්හිඳ දියඇල්ලත් බලාගෙනම යන්න. දුන්හිඳ දියඇල්ල බලන්න යන්න ගොඩාක් පයින් ඇවිදගෙන යන්නත් තියෙනවා. එහෙනම් එන්න අපිත් එක්ක දුන්හිඳ දියඇල්ල බලන්න. නෑ මම මෙතන සූම් කරාට මේක නන් නෙවෙයි දියඇල්ල. තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. ඔන්න ඉතින් අපි තැන්ට ආවා. ඉතින් මම පෙලක් වීඩියෝස් වල දැකලා තියෙනවා වහින කාලවල වලට මේ අපි ඉන්න තැනට යනකම් අර ඇල්ලේ වතුර එනවා. අර හිරකිඩ වගේ එනවා. ඉතින් අපි පායන කාලේ ගියේ හින්දා එච්චර ලොකු වතුර ප්‍රමාණයක් නැහැ. කොහොම නමුත් හරිම ලස්සනයි. ඈතට බලද්දි තමයි ගොඩාක්ම ලස්සන. මට වීඩියෝ එක ගානේදී එන්ට්‍රන්ස් එකේ වීඩියෝ එකක් ගන්න අමතක වුණා යන ගමන්. ඉතින් දැන් අපි බලලා එන ගමන් ආයි වීඩියෝ එකක් ගත්තා. ඔයාලා කොළඹ ඉඳන් බදුල්ලට යනවා නම් ඔයාලටත් මේ තැන අනිවාර්යෙන් බලාගෙන යන්න පුළුවන්. ඊළඟට ආපු තැනත් මීට කලින් අපි ගිහිල්ලා නැහැ. ඇත්තටම අපි මේ ට්‍රිප් එකේදී ගොඩක් අපි ගියපු නැති තැන් වලට. ඉතින් මේකත් ඒ වගේ තැනක්. මේකට යන්න හේතුව තමයි ඔයාලට මතක ඇති සමහර විට මේ වීඩියෝ එක ඉස්සරහට දකිද්දි පහුගිය දවස්වල වීඩියෝ ක්ලිප් එකක් වයිරල් ගියා. කහට රුක්මන පන්සල කියලා. අන්න ඒක බලන්න තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. වයිරල් ගියපු වීඩියෝ එක මට මතක විදිහට ඊට වඩා මේක ලස්සනයි. අපි ළඟට ගිහින් බලද්දි මාරුම ලස්සනයි. මට මතක විදිහට ඒ වීඩියෝ එක තිබ්බේ වහින කාලේ ගිය මිස්ටර් එකත් එක්ක තිබ්බ වීඩියෝ මට මතක විදිහට. කොහොම නමුත් ඔයාලා පායන කාලේ ගියොත් එහෙනම් මාරම ලස්සනට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙනම් කහට රුක්මන පන්සල ගාවින් අදට මම වීඩියෝ එක නවත්තනවා. ආයෙත් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. bye bye.